ආයුබෝවන් ඔයගොල්ලෝ දන්නවා මීට මාසයකට විතර කලින් මාසයක් විතර ඇති නේද අක්කේ මට මතක විදියට. ඔව් මාසයකට විතර කලින් අපි මෙහෙට ඇවිල්ලා අපි මේ ස්ථානෙට ඇවිල්ලා මේ ගොඩගමට ඇවිල්ලා මම දැම්ම පොඩි වීඩියෝ එකක් පොඩි වීඩියෝ එකක් දැම්ම මෙන්න මේ දරුවගේ ඔපරේෂන් එකට මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා ඉවරලා. ඉතින් ඇත්තටම සතුටුයි ලංකාවේ මිනිස්සුන්ට පිට රටේ ඉන්න මිනිස්සුන්ට මගේ පේජ් එකේ මේ වීඩියෝ එක බලලා රුපියල් 100ක් හරි දාපු මිනිස්සුන්ට ස්තුතිවන්ත කරන්න තමයි මේ පණිවිඩය ගෙන එන්නේ. දැන් වෙනකොට මේගොල්ලන්ට වීසා ඔක්කොම අරන් තියෙනවා. මේ මාසේ 20 වෙනිදා මේ මාසේ 22 වෙනිදා මේගොල්ලෝ ඉන්දියාවට යනවා. ඉන්දියාවේ චෙන්නයි වල ඇපලෝ රෝහලට යන්න මේ දරුවගේ දැන් પાස්පෝර්ට් ඔක්කොම හදලා ඉවරලා ඔන්න වීසා ඔක්කොම අරන් තියෙනවා. ඉතින් මේක කියන්න ඕනේ ලංකාව පුරාම ලෝකේ පුරාම ශ්‍රී ලංකා පුරවැසියන් විසින් පළවෙනි වතාවට මටත් පොඩි සතුටක් තියෙනවා මේ පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව. මේ දරුවා වෙනුවෙන් මේකේ කීයක් තියෙනවද මේ මුදල මේක පෙන්නන්න? 1,14 ලක්ෂයක් මේකේ තියෙනවා. අනිත් එක තිබ්බේ කීයක්ද අපි වීඩියෝ එක දානකොට? ලක්ෂ 13යි. ලක්ෂ 13යි තිබ්බේ. එතකොට මේ කාලය පුරාවට දැන් වෙනකොට 1,14 ලක්ෂයක් මේකේ තියෙනවා. අනිත් එකේ 20 ලක්ෂයක්. 20 ලක්ෂයක්. ඔක්කොම ලක්ෂ 140ක්. එතකොට අපිට ලක්ෂ 140ක් හොයාගත්ත හැබැයි දැන් ඉඳන් ගියනවා තව පොඩි දෙයක්. දැන් මේ ඔපරේෂන් එකට මේ 20 වෙනකොට කරන්න තියෙනවා. එතකොට 20 ගියාම 20 මේගොල්ලෝ රටින් ගියාම 22 වෙනිදාට හොස්පිටල් එකේ නවතිනවා. 24 වෙනිදා 25 වෙනිදා වෙද්දි ටෙස්ට් වගේක් තියලා කරලා මේක ඉක්තා ඉක්මනින් කරන්න ඕනේ. තරුණ දරුවෙක් මොකද මේ රෝගය මට ගියපාර කියන්න හම්බුනේ අම්මා. එයාගේ සුසුම්නාමයි කුඩා මොලේ අතර ගිලියක් තියෙන එක කෝඩෝමා තත්ත්වයක් කියලා තමයි. කෝඩෝමා තත්ත්වයක්. හරි. මම දන්නේ ඔය සම්බන්ධව ඉතින් මේ තියෙන්නේ මේ හොස්පිටල් වලින් දුන්න දේවල් මේ තියෙන ජයවර්ධනපුර හොස්පිටල් එකෙන් දුන්න ඒවා ඔය කෙසේ වෙතත් මේ සියලු දේවල් බලලා මිනිස්සු මුදල් දාලා තියෙනවා. කෝටි 1යි ලක්ෂ 40ක් එකතු වෙලා තියෙනවා. තව ලක්ෂ 60ක අඩිපාඩුවක් තියෙනවා. මෙච්චර දෙයක් කරපු එකේ පුළුවන් නම් ඕගලන්ට පුළුවන් මේ අන්තිම ලක්ෂ 60ක් හොයලා දෙන්න. 60ම බැරි වුණොත් තව 20ක් හරි හොයලා දෙන්න. මොකද මේගොල්ලන්ගේ අවසාන තුරුම්ප මේ ගෙවල් දොරවල් වලින් උගස් තියලා මේ දරුවගේ ජීවිතේ බේරගන්න එක. ඉතින් සුබපතනවා මේගොල්ලන්ට මේ ඔපරේෂන් එකට යන්න කියලා මගේ දරුවෝ වාට සුබපතනවා. ඔයත් ස්තුතිවන්ත වෙන්න මේ මිනිස්සුන්ට ඔක්කොම මිනිස්සුන්ට අම්මත් කියන්න. හරි ඔක්කොම එකින්ද පුළුවන්කමක් තියෙනවා නම් නැවතත් මේ ඉතුරු මුදල් ප්‍රමාණය හදාගන්න උදව් කරන්න අපි මේ සියලු දේවල් දාලා තියෙනවා. අම්මගේ ෆෝන් නම්බරේ පොඩ්ඩක් ආපහු අපිට කිව්වොත් එහෙම ෆෝන් නම්බරේ account නම්බරේ 07 22යි 46යි 503 හරි 22යි 46යි 503 ඒ ඇවිල්ලා account නම්බරේ ෆෝන් නම්බරේ මොකද්ද බැංකුවේ මේ දරුවගේ නමින් තියෙන කමර්ෂල් බැංකුවේ KYDH ජයවර්ධන 80යි 54යි 80 කමර්ෂල් බැංකුව හොමගම ශාඛාව. ඉතින් හොඳම දේ ලක්ෂ 140ක් හම්බුණානේ නේද අපිට. දැන් එදා අඬා හිටිය දරුවා දැන් පොඩි ජීවිතයකට විශ්වාසයක් තියෙනව නේද? දැන් මේ වැඩේ කොට දාගන්න පුළුවන් කියලා හිතනවා නේද? පුළුවන් නේද? හරි. ඉතින් අමන්දි නේද? හරි. ඉතින් මේකට සල්ලි දාන්න බැරි වුණත් මුදල් දාන්න බැරි වුණත් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මං හිතන්නේ බහුතරයක් බෞද්ධයෝ ඉන්න පුළුවන් වෙන ආගම් වල කට්ටිය මේ Facebook එකේ ඉන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් නම් මේ දරුවගේ අසනීපේ හොද වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්නකො. මුදල් දාන්න බැරි කට්ටිය ප්‍රාර්ථනාවක් කරන්න. විශ්වාස කරනවා එහෙම වුණොත් එහෙම ඊට පස්සේ අපි ඇවිල්ලා අපි මේ මිනිස්සු ඔක්කොම හොඳ වෙලා ඇවිල්ලා වීඩියෝ එකකින් කියන්නන්නේ නේද? ඔයගොල්ලෝ නිසා අපි හොඳ වුණා කියලා. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම හොඳ වෙනවා මෙච්චර දෙයක් වෙච්ච එකේ. ඉතින් ඕක තමයි කියන්න ඕන කරේ. ස්තුතියි Facebook එකේ ඉන්න හැමෝටම පිට රටේ ඉන්න හැමෝටම පක්ෂපාත බෙදලා සියලුම දෙනාටම මොන ආගමේ වුණත් මේකට රුපියලකින් හරි දායක වෙච්ච සියලුම දෙනාට නැවතත් කියන්න තියෙන්නේ ගොඩක් ස්තුතියි.